Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔන්න මම මේ අද ලේස්තිලා යන්න හදන්නේ මං ගොඩාක් ආස කරන වැඩකට. මේ යන්න හදන්නේ Children's Day එක celebrate කරන්න. ඉතින් මට මේ ලස්සන අවස්ථාව දුන්නේ අපේ මිහිල් අයියා, චතු අයියා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මම මේකට සම්බන්ධ කරගත්තට මුලින්ම. ඉතින් ඔයාලට පේනවනේ මම මාර සතුටින් ඉන්නේ මොකද මං හරි මාස වැඩක් මේක නම්. ඉතින් ඇත්තට ගොඩාක් කාලයකට පස්සේ තමයි මට ආපහු මේ අවස්ථාව හම්බුනේ. ඉතින් මං හරි ආසාවෙන් බලන් ඉන්නවා ඒ වෙලාව ඉක්මනට උදා වෙනකන්. ඉතින් මම මේ දැන් ඉක්මනට පාරට යනවා. බස් එකේ යන්න ඕනේ නිසා මොකද මට 8:00 වෙද්දි එන්න කියලා තමයි කිව්වේ. ඉතින් උදේ පාන්දර බලන්නකො ලස්සන. ඉතින් මේ වගේ වැඩවලට නම් මං හරිම උනන්දුවෙන් යනවා. ඉතින් මං කලින් ගිහිල්ලා නෑ ඇත්තටම මෙතුම පැත්තට. ඉතින් මම ලොකේෂන් ඉල්ලගෙන දැන් මේ යන ගමන් ඉන්නේ. අන්න ඊට පස්සේ මේ ඉන්නේ අපේ මීලයි. මෙන්න මෙයා තමයි මට තා කරේ එන්න මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මොකද මෙයාලා ඔක්කොම මං අඳුරගත්තේ කොහොමද කියලා මං ටිකකින් ඔයාලට කියන්නම්. ඉතින් මෙයා මාව එක්කන් යන්න තමයි ආවේ. ඉතින් අපි දැන් යනවා අපේ චතු අයලයි ගෙදරට. චතු අයලයි ගෙදර තව දෙන්නෙක් ඉන්නවා. ඉතින් යාත් එක තමයි අද අපි ටීම් එකක් විදියට ස්කූල් එකට ගිහිල්ලා අද මේ වැඩසටහන තාමත් ලස්සනට කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ ෆීලින් එකට නම් මම මාර කැමතියි. බයික් එක පිටිපස්සේ වාඩි වෙලා යන්න. ඉතින් ඔන්න ගිය ගමන් අපි මේ ලයිය මට දුන්නා. මොනවද මේ? කිඹුල මඩස්. ඉතින් මට අච්චර ලොකේව ගන්න බෑ. මං ඒ නිසා භාගයක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි හිටපු කට්ටියත් ලේස්ති කරගෙන කට්ටියත් එක්ක දැන් මේ යම් තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති යාළුවා පස්සෙන් එනවා. ඉතින් අපි දෙන්න ඉස්සර වෙලා ආවා. ඉතින් ඔන්න ලෝකලම දිනේ වෙනුවෙන් ආදරේ පුරවගෙන අපි මේ අදාවේ ගාල්ලේ තිත්තගල්ලේ තියෙන තිත්තගල්ල අත්තදස්සී කනිෂ්ඨ පාසලට තමයි අපි ආවේ. ඉතින් ඔන්න අපි දැන් නම් ඉස්සර වෙලා ආවා. ඉතින් අනිත් අය නකන් තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම මට ඉස්කෝලේට පය තියෙනකොටම හරි අමෝද හැඟීමක් ආවා. මේ ඉස්කෝලේ මාරම ලස්සනයි. හරිම චෝටි ඉස්කෝලයක්. ඒ වගේම ඉන්නෙත් හරිම ලස්සන ටීචර්ස්ලා ඉන්නවා. ඒ වගේම ළමයි 50ක් විතර ඉන්නවා. එයාලගේ මූණ දැක්කම මට හැමදේම අමතක වුණා. මේ පේනව නේද? හොරෙන් ඇවිල්ලා බලන් ඉන්නවා කවුදද මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ඉන්නේ ඉතින් නෑ. ඉතින් අපි බලමු අද ලස්සනටම කොහොමද අපි වැඩසටහන කරේ කියලා. වගේ මලක් කමින් කාලෙක ඉන්නේ. හරි සතුටුයි මට. Thank you. ඉතින් මේ ඉස්කෝලේ ඇත්තටම ගොඩක් පුංචි. හැබැයි ඒ ඉන්න ළමයි මාරම දක්ෂයි. හරිම හොඳයි. ඉතින් මේ ඉස්කෝලේ ඉන්න ස්ටාෆ් එක අපිට ගොඩක් සපෝට් කරා. ඉතින් අපි දැන් මේ යන්නේ ප්‍රින්සිපල් මැඩම්ව හම්බෙන්න. ඉතින් මේ ඉන්න හැමෝම මට ගොඩාක් කාලයකට පස්සේ හම්බුනේ. මොකද මගේ ස්ටඩි වැඩත් එක්ක මම මේවන් චුට්ටක් ඈත් වෙලා හිටියේ. ඉතින් මට මේක මාර ලොකු අවස්ථාවක්. මොකද මේ ඉන්නේ අපේ අයියා. අයියා කියන්නේ මම මේ යූත් එකේ ගොඩාක් ආදරය කරන චරිතයක්. ඉතින් මම යූත් එකේ සමාජිකයෙක්. ඉතින් මට මේ අවස්ථා මේ වගේ දෙවන්ත චරිත මට හම්බුනේ මම යූත් එකට ආවට පස්සේ. ඉතින් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ යවන සමාජ ශාස්ත්‍රයේ හිටපු කෙනෙක්. ඉතින් යවන සමාජ සම්මේලනයේ තිබිච්ච වැඩසටහන් හරහා තමයි මට මේ ඔය ඔක්කොම හම්බුනේ. ඉතින් මම ඒක මාර ආඩම්බරයකින් ගොඩාක් නිහතමානීව හරි සතුටෙන් කියනවා. මොකද මෙයාලාගේ ආදරණීය පිරිසක් මට හම්බුනේ එතනින් නිසා. ඒ වගේම මේ වගේ දේවල් කරන්න අවශ්‍ය දැනුම, ක්‍රියාකාරකම්, ප්‍රැක්ටිකලි මේ හැමදේම ලැබුණෙත් යවන සමාජ ශාස්ත්‍රය හරහා. ඉතින් දැන් තමයි ඔන්න අපි ආව වැඩේ හරියටම ස්ටාර්ට් කරලා තියෙන. බලන්න ඉතින් මේ පුංචි පොඩ්ඩක්ගේ තියෙන සතුට. ඉතින් යාලා මේ ඉන්න සමහර නැන්දල මාමල් නම් කලින් හම්බෙලා තියෙනවා. මොකද මෙයාලගේ මේ ඉස්කෝලේම කලින් ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා තියෙනවා. පැල හිටවන එකක්. ඉතින් යාලේ පැලත් හරි ආදරෙන් බලාගෙන තිබුණා. ඉතින් යාලට අලුත් මූණකට තිබ්බේ මම විතරයි. ඉතින් යාලා හරි ආදරෙන් මාව ගත්තා. ඉතින් මම චූටි ළමයිට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඉතින් මාත් ඒක ඉන්න අය ඒක දන්නවා. ඉතින් චූටි ළමයි මේ වගේ දේවල් වලට ගොඩාක් ආසයි. ඉතින් ඒ වගේම අද මේ
වැඩසටහනේ ඉන්න පුරාවටම මම මීට කලින් කරපු දේවල් මම මීට කලින් මෙහෙම චූටි බබාලත් එක්ක එන්ජොයි කරලා කරපු දේවල් හැමදේම මට ඒ හැම තත්පරයක් තුලම මතක් වුණා. මොකද ලස්සන මතක අපි ගොඩනගා ගන්න තරමටම ඒව පස්සට කල් යන්න හරිම ආදරණීයයි. ඉතින් ඔයාලට පේනවනේ මෙයාලා මේ අත්වල එල්ලිලා ඉතින් පුදුම ආදරයක් තිබ්බේ. ඉතින් පුංචි ළමයි මල් වගේ කියනවනේ. ඉතින් අපි හැමෝම මෙයාලට ඕන විදිය මෙයාලට කැමති විදියට හැමදේම කරා. ඉතින් පේනවනේ මෙයාලා ආස දේවල් හැම දෙයක්ම අපි එදා දවසේ මෙයාලත් එක්ක කරා. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා කට්ටිය තැන් තැන් වලට බෙදලා අපි චූටි බබාලා ආසම කරන විදිහේ එක ගේම්ස් එතකොට සින්දු කිව්වා නැටුවා මේ හැම දෙයක්ම අපි එයාලත් එක්ක කරා. ඉතින් මේ හැම දෙයක්ම මේක මම දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ඔක්කොම අරන් දුන්නේ අපි මිහිලා අයියා. මොකද නැත්තම් වීඩියෝ කරන්න යාලත් එක්ක සෙල්ලම් කරන්න යනකොට දෙකක් කරන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාලට පීලා අයියේ ලස්සන මෙමරි ටිකක් මට අරන් දුන්නට. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම මම ආයෙ බලද්දී අපි හැමෝම එයාලා ගානටම සතුටින් ඉන්නවා කියලා මට පේනවා. ඉතින් අපිට ඕනේ එච්චරයි. මොකද මෙයාලා හරියට මල් වගේ. ඉතින් යාළුවගේ සතුට මේ දේවල් ඇත්තටම මෙල කරන්න බෑ. ඉතින් අපිත් ඒ මොහොත හරි ලස්සනට ඉන්නවා. ඉතින් ඇත්තටම මේ අතරේ හරිම දඟ පොඩ්ඩෝ ඒ වගේම ගොඩාක් ආදරේ පොඩ්ඩෝ චුට්ට ඇතුළම අඬන පොඩ්ඩෝ එක විදිය ගොඩාක් බබාලා හිටියා. ඉතින් එකේ දෙකේ චූටි බබාලා මාත් එක්ක හිටියා. අනිත් ඔක්කොම ලොකු අයියලා අක්කලා ටික හිටියා අපේ අනිත් මාමල් නැන්දලත් එක්ක. ඉතින් මම නම් හොඳටම එන්ජොයි කරා අපේ චූටි පැටාව ටිකත් එක්ක. ඉතින් එයාලා කියනවා නැන්දි අපි අර සෙල්ලම කරමු මේ සෙල්ලම කරමු. ඉතින් යාලා ආස ඔක්කොම මම කරා. ඉතින් ඒ වගේම අනිත් පොඩ්ඩොත් එමයයි එයාලට ගේම්ස් කරන අතරතුරේම ජීවිතේට චූටි හරි දෙයක් එයාලා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. බලන්නකො ඉතින් එයාලා මාර ක්‍රියේටිව්. ඉතින් ලස්සන කෙට්ට එක හදාගෙන ඒ වගේම බලන්නකො මේ පොඩ්ඩු ටික ඉන්න විදිය. ඉතින් වෙනදට වඩා ගොඩාක් රිලැක්ස් වෙලා ආස විදියට ඔය නිදහසේ ඉන්න. ඉතින් ඒක අපිට දැක්කම මාර සතුටුයි.
ඉතින් ඔන්න අපිට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න යන්න චූටි වෙලාවක් තියෙද්දී ඉතින් අපිට තියෙන සම්පත් ටික අපි ප්‍රයෝජනට අරගෙන එයාලත් එක්ක තව චුට්ටක් විනෝද වෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අපිට තියෙන දේවල් පාවිච්චි කළා. අපි පොඩ්ඩක් එක්ක අපිත් තව එන්ජොයි කරේ වෙන්න මෙහෙමයි. ලෝකයක් තරම් යාලා අපිට ආදරෙලු. ඉතින් අපිත් එහෙම තමයි. අපි චූටි බබාලට ඇත්තටම ගොඩාක් ආදරේ. මොකද යාලා දන්නේ hina වෙන්න විතරයි. ඉතින් මේ චූටි හිතවල වෛරයක් රෝදයක් කියන දෙයක් ගෑවිලාවක් නැති. හරිම ව්‍යාජ සිනහවක් තියෙන්නේ මේ පුංචි මල් කැකුළු වලට විතරයි. ඉතින් යාළුවෝ තිබු චොක්ලට්ස් අපිත් එකක් බෙදාගෙන කාලා අපිට යාළුවෝ සමුගන්න තමයි හදන්නේ. ඉතින් යාළුවට ආයෙත් නටන්න ඕනේ කිව්වා. ඉතින් යාළුවා නටනේම බලාගෙන මමත් ඔන්න ඔය චුට්ටක් නටුවා. ඉතින් ඔන්න ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි යන්න තමයි දැන් හදන්නේ. ඉතින් එයාලා අපිට ආයෙන්නලු අපිට ආදරෙයිලු ආයෙ වෙන්න කියලා තමයි එයාලා අපිට ගොඩාක් සැරයක් කිව්වේ. ආදරෙයි ආදරෙයි බයි ඉතින් අපි මෙයාලට මාර ආදරෙයි. ඉතින් යාළුවා අපිට වඳිනවට අපි චුට්ටක්වත් කැමති වුණේ නෑ. ඉතින් යාළුවා පුරුදු වෙලා තියෙන විදිහනේ. ඉතින් යාළුවා හරි ආදරෙන් මේක කරන්නේ. ඉතින් යාළුවාට මන් නම් ආස මෙන්න මේ වගේ බදා ගන්න. ආදලෙයි අලි ඉතින් ඔන්න Children's Day එකත් ඉවරයි. ඉතින් අපි හැමෝම ගියා මෙයාලට බයි කියලා අපේ Children's Day එක සමරන්න. ඒ මොකක්ද කියලා මං ඊළඟ එකෙන් ගෙන්නම්. එහෙනම් මතක ඇතුව දැහැට විත් පියු මගේ YouTube channel එක subscribe කරනවා වගේම පියු මිලක් මාලි මගේ Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. බොන්න හදන්න අපි දෙන්න.